සඳයාවක් වේවා නිස්කෝ වීඩියෝ ආදී විද්‍යාර්ථීන් වන ඔබ සියලුම දෙනාට බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්න ලබනවා. මම හිතනවා ඔබේ දශක ගණනාවක මතකය අද අවදි වෙන්නේ තියලි මේ ජාතික ධර්ම සේවා සභාවේ කේටුවෙන් ඇතුළට එනකොට මේ නිස්කෝ වීඩියෝ ශාලිකාව මේ ස්ටුඩියෝ එක ඇතුළට එනකොට ඔබේ මතක සේයාවන් ගොඩක් අවදි වෙන්නට ඇති. අපි එදා මෙහෙම තමයි මේ නිස්කෝ වීඩියෝ ශාලිකාව ඉගෙන ගත්තේ. අපි අතින් තමයි මේ කැමරාව පිච්චුනේ. අපි තමයි මේ කැමරාව මුලින්ම පාවිච්චි කරේ. ඒ මතක ගොඩක් ඔබට ඇති. සමහර විට අද ඔබත් එක්ක එකට අකුරු කරපු මේ සිනමාව ගැන රූපවාහිනිය ගැන ඉගෙන ගත්ත ඔබේ ඒ ළඟම හිටපු මිතුරු අද ඔබ ළඟම ඇති. ඉතින් ඒ සියල් මතකයන් එක්කම අපි ඔබ ගෞරවයෙන් යුතුව පිළිගනු ලබන අතර අපි මේ කාර්යය එහෙම නැත්නම් මේ නිස්කෝ වීඩියෝ ෆවුන්ඩේෂන් ආදී විද්‍යාර්ථීන්ගේ මේ පදනම ආරම්භ කරන්නට ඔබ සියලු දෙනාම පිළිගන්නට මා බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනු ලබනවා. නිස්කෝ වීඩියෝ ආදී විද්‍යාර්ථ දෙනෙත් තීක්ෂණ ඔබට සහභාගී වී සිටින්නේ නිස්කෝ වීඩියෝ ආදී විද්‍යාර්ථීන්ගේ හමුවත් සමග රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන තාක්ෂණ පාඨමාලාව හැදෑරු ආදී විද්‍යාර්ථී විදියට මේ අවස්ථාවට සම්බන්ධ වීම ලැබීම ගැන මම සතුටු වෙනවා. මට මේ අවස්ථාව ලැබිලා තින්නේ ඔබ සියලු දෙනාම පිළිගන්න නිස්කෝ වීඩියෝ පදනම ආදී විද්‍යාර්ථීන්ගේ හමුවට පැමිණි ආදී විද්‍යාර්ථීන් සියලු දෙනාම මම ගෞරවයෙන් පිළිගන්න ලබනවා. ශ්‍රේෂ්ඨ නවකයෙකු විදියට ශ්‍රේෂ්ඨ ප්‍රවීණයන් රසක් හමුවන මේ වගේ අවස්ථාවකට සම්බන්ධ වීම ලැබීම ගැන මම සතුටු වෙනවා. ප්‍රවීණයන් මගින් අපේ තරුණ කණ්ඩායම් වලට අවස්ථා රසක් හමු වී උදා වී කියලා බලාපොරොත්තු වෙනවාම ඒත් සමග අපේ මෙතනට මෙම අවස්ථාවට සහභාගී වීමට නොහැකිව Zoom තාක්ෂණය ඔස්සේ අපත් සමග සම්බන්ධ වෙන සියලු දෙනාමද මම මේ මොහොතේ ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. අප එකතු වෙලා මේ කරගෙන යන කටයුතු සියල්ලම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා සුබ පතන ගමන් මගේ කතාව අවසන් කරනවා. Everyone, today is special day. Why? Because all the people who has come to this meeting are former students in Nisko Video. As a student who study here, I'm so happy to meet this and join this meeting. From today onwards, let seniors and juniors work together. Move forward as one family. Thank you. හිතනවා අද නවකීන් විදිහට මේ පාඨමාලාවේ දැන් අකුරු කරන පුද්ගලයෙක් විදිහට එහෙම නැත්නම් මේ තාක්ෂණය කියන මේ රූපවාහිනිය කියන සිනමාව ගැන ඉගෙන ගන්න කෙනෙක් විදිහට මට ටිකක් අර සුවිශේෂී දවසක්. මොකද අපි නිස්කෝ වීඩියෝ ගැන ගොඩක් දේවල් අහලා තියෙනවා. මේ පාඨමාලාවට එන්න කලින් පාඨමාලාවට ආවට පස්සේ අපිට තිරේ දැක ගන්න පුළුවන් රංගන ශිල්පීන්, ඒ වගේම කැමරමන්ස්ලා අපි අහලා තියෙන, ඒ වගේම තිරපිටපත් රචකයින්, ඒ බොහෝ දෙනෙක් අද මෙතන වාඩි වෙලා ඉන්නවා. සිනමාවට රූපවාහිනියට පන්නරය ලැබුණේ නිස්කෝ වීඩියෝ අංශය මගින් කියනවාද මේ මාධ්‍ය ශාස්ත්‍රය තුළ ප්‍රචලිත කරුණ. ඉතින් ඒ කරුණත් එක්කම තමයි මේ නිස්කෝ වීඩියෝ ෆවුන්ඩේෂන් අපේ ආදි විද්‍යාර්ථීන්ගේ සමූහය නැත්නම් පදනම අපි පිහිටවලා තියෙන්නේ. ඔබට සැකයක් ඇති, කුකුසක් ඇති දැන් හිතේ මොකක්ද මේක ඉදිරි පියවර? ඊට පෙරත් මේ වගේ ආදි විද්‍යාර්ථීන්ගේ සමූහයන් පැවතුණා. ඒවා එක දිගට පැවතුනේ නැහැ. වර්තමාන තත්ත්වයේ මොන වගේද කියන සැකය ඔබට ඇති. ඉතින් මේ සැකය ඔබේ හිතින් තුරන් කරන්නට මම මේ මොහොතේ ආරාධනා කරනවා මේ නිස්කෝ වීඩියෝ අංශයෙන් ඉගෙනගත්ත ආදි විද්‍යාර්ථයෙක් වන මේනක සංජීව ඔබතුමාට බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනු ලබනවා අරමුණ පැහැදිලි කිරීම සඳහා. සුබ සන්ධ්‍යාව සියලු දෙනාටම. මෙතනට දැන් අද දවසේ එකතු වෙච්ච අපේ ප්‍රවීණ ආදි විද්‍යාර්ථීන් වගේම මෑත කාලීනව මේ පාඨමාලාව හදාරලා බොහොම කැමැත්තෙන් මේකේ නිස්කෝ වීඩියෝ පදනම විදියට ඉදිරියට මේ කටයුතු කරගෙන යන්න මේ වසර ගණනාවක් පුරා සාකච්ඡා කරලා අවස්ථා ගණනාවක් සාකච්ඡා කරලා අවස්ථා ගණනාවක් උත්සාහ කරලා අද මේ අවස්ථාවට පැමිණ ඔබ සියලු දෙනාම
තා ගෞරවයෙන් පිළිගන්නවා. මේ ආදි විද්‍යාර්ථීන්ගේ පදනමක් කියන එක පිළිබඳව අවස්ථා ගණනාවකදී අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම මට මතකයි මම සම්බන්ධ වුණේ 1997 පාඨමාලාවට ඊට ඉස්සෙල්ලා අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙනවා. නිස්කෝ වීඩියෝ පදනමෙන් සංවිධානය වෙලා තියෙනවා. මට දැන් මේ ෆයිල් එකක් තියෙනවා මේකේ තොරතුරු තියෙනවා 1992 මේක පටන් අරගෙන තියෙනවා ඊට පස්සේ 2002 ආපහු සංවිධානයෙන් උත්සාහ කරලා තියෙනවා ඊට පස්සේ ඒ විදිහට මට මතකයි 96 දී නිස්කෝ වීඩියෝ ෆිල්ම් ෆෙස්ටිවල් එකක් කරා බොම්බේ ෆිල්ම් එක පෙන්නලා ඒ වගේ මේකේ යම් වැඩ කරලා තියෙනවා නමුත් ඊට පස්සේ අවුරුදු ගණනාවකින් මේ නිස්කෝ වීඩියෝ පදනම කියන්නේ අපි ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයක් විදිහට සංවිධානය වෙන්න අවස්ථාවක් තිබුණා නැහැ. ඊට පස්සේ මීට අවුරුදු 2023 මා ළඟ තියෙනවා මේ විස්තර ටික පොඩ්ඩක් කියන්න මේ පදනම පිළිපීම සම්බන්ධයෙන් මූලික ප්‍රවේශය හැමෝටම දැනුවත් කරන්න. අපි 2023 ඉඳන් මේකට ආපහු මේ සංවිධානයේ පිළිපීම සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙනවා. එතකොට අපේ සමහරවිට WhatsApp group කීපයක් තියෙනවා. මේ නිස්කෝ වීඩියෝ කස්ටිය කියලා එකක් තියෙනවා. ඒක මම හිතන්නේ ඒ group එක හැදුවේ අපේ මේ අංශේ හිටපු මේ ආරම්භක සහකාර අධ්‍යක්ෂ ඕවන් වීරකොඩි මහතාගේ මේ මාළගිය වෙලා නේද ඒක අප්‍රාප්තලා ඒ දෙන්දි කරපු සාකච්ඡාවක් විදිහට තමයි ඒ group එක හැදුවේ. ඉතින් ඕක ඇතුලේ අපි මැසේජ් දාන ඊට පස්සේ තව FB page කීපයක් තියෙනවා. මේ වැතුලේ අපි කතා කරලා තියෙනවා එකතු වෙන්න ඕන කියලා. මේ හැම එකකදීම මම මේ අංශයට සම්බන්ධලා ඉන්න සහ දැනට මේ අංශය අපේ ආදි විද්‍යාර්ථීන් විදිහට ඉන්නේ හසල ප්‍රේමකුමාර මහතා අපේ සහකාර අධ්‍යක්ෂ විදිහට දැන් ඉන්නවා. කාර්යයක් සම්බන්ධයි. ඉතින් අපි මේකට උත්සාහ කරා කීප සැරයක් මේක ගොඩනගන්න. ඒ අනුව තමයි මූලික වශයෙන්ම අපි ගත ක්‍රියාමාර්ගයේ 2023 අපේ 3 වෙනි මාසේ 2 වෙනිදා හම්බෙලා තියෙනවා. එදා මට මතකයි 4 දිනක් විතර වැඩේට ආවා. හරිද? ඊට පස්සේ 2023 6 වෙනි මාසේ 9 වෙනිදා අපි හම්බෙලා තියෙනවා. යම් විදිහට පණිවිඩ කියලා මේකට හම්බෙලා තියෙනවා. ඊට පස්සේ 2023 12 8 වෙනිදා අපි හම්බෙලා තියෙනවා. හරිද? මේ රෙකෝඩ් ඔක්කොම තියෙනවා. එතකොට ආයේ 2024 3 වෙනි මාසේ හම්බෙලා තියෙනවා. දැන් අන්තිමටම 6 දිනක් හම්බුණා මේට මාස 3කට විතර ගන්න. ප්‍රසන්න ජයනිත් මහත්මයා තව එම කීප දෙනෙක් ඒ වෙලාවට ආවා. ඉතින් මේ විදිහට සාකච්ඡා විටින්නට ගිහින් තියෙනවා. හැබැයි දැන් මේ සාකච්ඡාවල අවසාන ප්‍රතිඵල විදිහට කොයි වෙලාවකවත් අපිට එක තීරණයකට එන්න බෑ හැමතිස්සෙම කීප දෙනෙක් සම්බන්ධ වෙන හින්දා. මේ නිසා අපි මේ කරපු සාකච්ඡාවල අනුව 2024 10 වෙනි මාසේ අපි තීරණයක් අරගෙන දැනට මේ ආසන්න පාඨමාලාවල ඉන්න සහ තව කණ්ඩායමේ කීප දෙනෙක් එකතු වෙලා අපි මේකේ නිලධාරි මණ්ඩලයකට පත් කරලා ඇත්තට කියනවා. හරිද? නිලධාරි මණ්ඩලයක් පත් කළා මේ වෙනකොට තියෙන්නේ අපි මේ සංගමයේ ලියාපදිංචියක් කරලා ඉවරයි. ලියාපදිංචිය කරලා තියෙනවා මේකට අවශ්‍ය ගිණුම් හිටන් හදලා ඉවරයි. මොකද ඇත්තම කියනවා නම් එහෙම නැතුව මේක අපිට කරන්න ඔක්කොම එකතුලා මේක කරන්න හරිම අපහසු තත්ත්වයක් තිබුණා. ඒ නිසා ඇත්තම සංගමයේ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නීත්‍යානුකූල පදනමක් ගන්න විතරයි. නැත්තම් සංගමයක් අපිට ඕන විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් නේ. එතකොට අපි මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ටර් කරන්න බැලුවා. ඒකෙදි මේක දිව උනවන පුරා ක්‍රියාත්මක කරන සංවිධානයක් නිසා ඒක අපිට එතන කරගන්න බැරි වුණා. ඊට පස්සේ අපි මේක පුවත්පත් මණ්ඩලයේ තමයි දැන්ට රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඇත්තටම මේ රෙජිස්ටර් කරනවා කියන්නේ ඒ රෙජිස්ටර් කරපු සහතිකයෙන් තමයි අපිට account එකක් හදන්න පුළුවන්. ඒ නිසා ඒ ටික කරලා අපි මේ වෙනකොට account එකක් හදලා ඉවරයි මේ වෙනකොට. එතකොට මොකද මීට ඉස්සෙල්ලා අපි අවස්ථා ගණනාවකදී උත්සාහ කරා ඇවිල්ලා අපි මේකට ඊට පස්සේ නිලධාරි මණ්ඩලයක් පත් කරලා ඒ විදිහට මේ කියන්නේ ඒ අපහසුින්ද තමයි අපි මේ පියවර අරගෙන තියෙන්නේ. එතකොට ඒ අනුව තමයි මම හිතන්නේ අර ඒ දේවල් ඔක්කොම දැනුවත් කරන්න තමයි මේ වෙනකොට ඔය හදලා තියෙන ව්‍යවස්ථාවත් දැන් හැමෝගෙම අතර දැන් PDF එකක් දැම්මම කියවනත් අපහසුයි හැමෝගේ අතර දැන් මේක දීලා තියෙනවා. ඒතකොට දැනට මේක බලලා අපිට ඉස්සර අවස්ථාවේ මේක පිළිබඳව තියෙන සාකච්ඡාවලදී ඒක සාකච්ඡා කරන්න පුළුවන්. මේක දැන් හැමෝටම විවෘත කරලා තියෙන්නේ. ඒතකොට මෙතනින් එහා අපි ඕන දෙයක් මේකේ නිලධාරි මණ්ඩලය වෙනස් කරන එකද ආයි අලුතෙන් යෝජනා ඉදිරිපත් කරන සියලු දේ අද විවෘතයි. සම්පූර්ණයෙන්ම අපිට තියෙන්නේ මේක ඉදිරි කටයුතු කොහොමද කරගෙන යන්නේ පිළිබඳව සාකච්ඡා කරන්න. විශේෂයෙන්
මේ වෙනකොට ඒක අපි සංගමය ආරම්භ කිරීම නෙමෙයි සංගමයේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන්න කොහොමද කියන එක සාකච්ඡා කරන්න මේ අවස්ථාව යොදා ගන්නවා කියන අරමුණ ඇතුව තමයි අපි මේ අවස්ථාව අද යොදාගත්තේ. ඉතින් මම හිතන්නේ මේකේ පාඨමාලාවේ ජ්‍යෙෂ්ඨ මම මෙතනට අද ඇවිල්ලා ඉන්නවා. ඒතර මට සතුටුයි මම පාඨමාලාවේ වරුණ අයියා තමයි ඩිමෝ හිටියේ. ඉතින් ඒ අය ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ අලුතෙන්ම කණ්ඩායම මේක ඇවිල්ලා ඉන්නවා. අපි ඇත්තම දන්නේ නැති අය කීප දෙනෙකුත් ඉන්නවා. ඒ නිසා මේ සියලු දෙනාම දැන් අද එකතු වෙලා තියෙනවා. මෙතනින් ඉදිරියට මේ කටයුතු කොහොමද කරගෙන යන්නේ කියන එක සාකච්ඡා කරන්න තමයි අපි කාලය යොදාගත්තේ 5 ඉඳන් 7 වෙනකන්. ඒතර මේ වෙනකොට මම හිතන්නේ Zoom එක 20කට වගේ සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඇත්තටම දුරකථනයෙන් සම්බන්ධ වෙලා 25ක් 30 දෙනෙක් මම මේ නම් ලියා ගත්තා. අද එන්න වෙන්නේ නැහැ ඕනම දෙයකට අපිට සහයෝගය දෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ අපිට මේ වෙනකොට 50ක 60ක 70ක පිරිසක් ක්‍රියාකාරීව මේ වැඩේට ඉන්නවා. ඒ නිසා මෙතනින් ඉදිරියට අපි කොහොමද කටයුතු කරන්නේ කියන දේවල් ටික තියෙනවා. එතකොට අපි මේකේ ඉදිරි කටයුතු විදිහට අදහස් යෝජනා වාරයක් තියෙනවා සහ ඔයගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා මේක සම්පූර්ණයෙන් අදහස් දක්වන්න. ඒ නිසා මේ ඉතා කෙටියෙන් මේකේ මේක පිහිටවීම සම්බන්ධයෙන් මූලික ටික කිව්වේ. අපි සාකච්ඡාව යන අතරදී මොන හරි අවශ්‍ය වුණොත් ඒ පිළිබඳව අපි තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මේකේ ඇත්තටම මේ පදනම පිහිටවීම සම්බන්ධයෙන් මූලිකවම අරමුණු සහ ඒ පැහැදිලි කිරීම තමයි මේ පොඩි වෙලාවක් කරන් මම කරේ. එතකොට ඒක ගොඩාක් දුරට විග්‍රහ කරන්න යන්න අවශ්‍ය මේකක් නෑ. මම හිතන්නේ ඉස්සරහ අපි කතා කරන දේවල් එක්ක සහ අපි යෝජනා කරන ඉදිරි වැඩපිළිවෙල මොකද්ද කියන එකත් එක්ක අපිට ඉස්සරහට කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ අර කී පරිද්දෙන්ම ඔබේ සවිය අපිට ලැබෙනවා. අපි නව අංකුර විදිහට මේ මාධ්‍ය ලෝකයට පිවිසෙන්න යද්දී ඔබ වගේ ප්‍රවීණයන් අපි අහලා තිබු ප්‍රවීණයන් අපිට දැකීමක් බොහොම සතුටක් වඩපත් වෙනවා. ඒත් එක්කම මේ ඩිස්කෝ වීඩියෝ පදනම් වෙනුවෙන් ඔබේ අදහස් සහ යෝජනා ලබා දෙන්නට නැවතත් සභාව ඔබ වෙනුවෙන් විවෘත කරනවා. අපේ පළවෙනිම ව්‍යාපෘති විදියට අපි මෙතන අද යෝජනා කරන්නේ මම හිතන්නේ නොවැම්බර් 21 කියන්නේ ජාත්‍යන්තර රූපවාහිනී දිනය. ලංකාවේ මේ වෙනකොට කවුරුත් ඒක මාධ්‍ය ආයතනයකින්වත් ඒක එහෙම සාමාන්‍යයෙන් මේ සමරන්නේ නැහැ. ඒ නිසා අපි දැනට අපි යෝජනා කරගෙන තියෙනවා වැඩසටහනක්. එතකොට ඒ වැඩසටහන තමයි ඔබතුමාලට අපි අද අපි මේ හදපු සංගමයේ විදිහට යෝජනා කරන්නේ. අපි දැන්ට මේ යෝජනා කරලා තියෙන වැඩෙත් එක්ක පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න කියලා මේ අපේ දැනට පාඨමාලා මේ වැඩේට සම්බන්ධ වෙලා ඉන්න රශ්මිකට සහ පාරමීට ආරාධනා කරනවා මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පොඩි දැනුවත් කිරීමක් කරන්න. සුබ සන්ධ්‍යාවක් වේවා ඩිස්කෝ වීඩියෝ ආදී විද්‍යාර්ථීන් ඔබ සියලු දෙනාටම. ඩිස්කෝ වීඩියෝ 45 වෙනි බෙන්ච් එක සහ ඩිස්කෝ වීඩියෝ ෆවුන්ඩේෂන් එකට එකතු වෙලා තීරණය කරලා තියෙනවා ජාත්‍යන්තර රූපවාහිනී දිනය සමරන්න. ඉතින් ජාත්‍යන්තර රූපවාහිනී දිනය 1996 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නොවැම්බර් 21 ජාත්‍යන්තර රූපවාහිනී දිනය ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මෙහෙම දිනයක් ප්‍රකාශයට පත් කරලා තින්නේ බුද්ධ විද්‍යුත් උපකරණයක් ලැබීමට නොවේ. මෙම දිනේ අරමුණ වෙලා තියෙන්නේ රූපවාහිනිය සමාජීය වශයෙන් කරන බලපෑම වැඩි කිරීමට සහ විනිවිදභාවයෙන් යුක්තව අපක්ෂපාතීව ජනතාව වෙත තොරතුරු ලැබෙන යාමට සහ සමාජ සේවය කිරීමට. ශ්‍රී ලංකාව තුළ දැනට රූපවාහිනී දින සමරන්නේ නැහැ. ඉතින් සිනමාවට සහ රූපවාහිනියට වෘත්තිකයන් බිහි කරන ආයතනයක් විදිහට ඩිස්කෝ වීඩියෝ අංශය මේවට තීරණය කරලා තියෙනවා ජාත්‍යන්තර රූපවාහිනී දින සමරන්න. ඉතින් රූපවාහිනී දිනය වෙනුවෙන් මේ ඩිස්කෝ වීඩියෝ අංශය අපි තීරණය කරලා තියෙනවා පාසල් මට්ටමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මාධ්‍ය සම්බන්ධයෙන් දැනුවත් කරන්නට සහ මේ ඔවුන්ට මේ වැඩමුළුවක් පවත්වන්න. මේ වැඩමුළුවත් එක්කම මේ අපි තීරණය කරා මාධ්‍ය ඒකකයක් ඉදිරියට පවත්වාගෙන යන්න අවශ්‍ය කරන බඩු භාණ්ඩ උපකරණ ඒ සියල්ල ඔවුන්ට ලබා දෙන්න. ඉතින් මේ පාසල් මට්ටමින් කරන මේ ක්‍රියාවලිය ඇතුළතදී අපි පළවෙනි අදියර විදිහට තීරණය කරලා තියෙනවා දුෂ්කර පාසල් අතර අති දුෂ්කර පාසල් වර්ගයට අයත් වෙන ඌව පළාතේ මහියංගන අධ්‍යාපන කලාපයට අයිති වේවත්ත මහා විද්‍යාලයට මූලිකවම මේ කියන වැඩ කටයුත්තත් එක්ක සම්බන්ධ කරගන්න. ඉතින් වේවත්ත මධ්‍ය මහා විද්‍යාලය ගත්තාම මේ පාසල තුල 1 ශ්‍රේණිය ඉඳලා 13 ශ්‍රේණිය දක්වා 275ක් විතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ වෙනකොටත් ඉගෙනුම ලබනවා. ඉතින් ඔවුන්ට තමයි අපි මේ
රාජකාරී මූලිකත්වය අරගෙන තියෙන්නේ. මොකද මේ වෙනකොටත් 13 ශ්‍රේණියේ කලාංශයේ මාධ්‍ය කියන විෂය හදාරන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් කීප දෙනෙක් ඉන්නවා. ඒ වගේම ඔවුන්ගේ ඒ ප්‍රදේශය අනුව වැඩ කටයුතු කිහිපයක්ම ඔවුන් මේ වෙනකොටත් ඒ කියන්නේ මාධ්‍ය සම්බන්ධයෙන් කරගෙන යනවා පාසල් මට්ටමේ. ඉතින් රූපරාම කීපයක් තියෙනවා. ඒ ටික නරඹලා ඊට පස්සේ අපි තවදුරටත් මේ කතාව අරගෙන යන් ඔවුන්ගේ මාධ්‍ය එකකේ පින්තූර කීපයක්ම තියෙනවා. අපි ඒ ටික මුලින් නරඹලා ඉමු. මේ ශිෂ්‍යයන් එයාලා මාධ්‍යකයක් පවත්වාගෙන යනවා වේව් රේඩියෝ කියලා උදා ගුවන් විදුලි වැඩසටහනක්. ඒත් එක්කම එයාලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා එයාලගේ ප්‍රදේශයේ ඉන්න ව්‍යවසායකත්වයන් පිළිබඳව සමාජයේ දැනුවත් කිරීමට. ඉතින් එයාලා දැනටමත් ඒක ගැන පොඩි වීඩියෝ සමාජ මාධ්‍ය තුළ පතුරවනවා. එයාලා බලාපොරොත්තු වෙනවා ඒක YouTube දක්වා ගෙන ඒමට. ඉතින් එයාලට අවශ්‍ය දැනුම, සහයෝගය සහ මාධ්‍ය උපකරණ ලබා දීමට අපි තීරණය කළා. ඒ වීඩියෝ දර්ශන කීපයකුත් තියෙනවා. එයාලා දැනට මේ කියන මාධ්‍ය සම්බන්ධයෙන් කරගෙන යන අපි ඒ ටිකත් බලලෙමු. මේ වේව් රේඩියෝ හරහා සහ TikTok මාධ්‍යයෙන් එයාලා දැනට කරගෙන යන වැඩ කටයුතු කීපයක්ම තියෙනවා. මේ ගෙඩි ටික මේ විදිහට හොඳට සෝද ගන්න. දැන් අපි මේකත් චුටි කැලි වලට කපා ගන්නවා. අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් මෙයාලගේ දෙමව්පියන් කෘෂිකාර්මික වපසරියක් සහිත පරිසරවල හැදිච්ච වැඩිච්ච ළමයි තමයි මේ ඉන්නේ. ඉතින් මම හිතනවා අපි මේ කරන්න බලාපොරොත්තු වෙන වැඩෙන් එයාලට ලොකු ඒ කියන්නේ එයාලගේ අධ්‍යාපනයට වගේම මේ මාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙන්න ඉන්න එක දරුවෙක් හරි ඉන්නවා නම් එයාලට ඒක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් අපේ මේ වැඩසටහන ඒ වෙනුවෙන් තමයි අපි සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ වැඩසටහනට මූල්‍ය වගේම මූර්ත මට්ටමින් අපේ ආදි විද්‍යාර්ථීන්ගේ සහයෝගය ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒ සහයෝගය වගේම මින් ඉදිරියට අපේ ආදි විද්‍යාර්ථීන්ගේ පදනමත් එක්ක අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉස්සරහට කරන් යන ගොඩක් වැඩ තියෙයි. හැම දෙයකටම ආදි විද්‍යාර්ථී පදනමේ ඔබේ සහයෝගය බලාපොරොත්තු වෙනවා අපි. බොහොම ස්තුතියි. මේ කෝස් එකට කමෙන්ට් ආපු කෙනෙක් තමයි මම. මේ වීඩියෝ සංස්කරණය කරනකොට මාත් එතන හිටියා. එතකොට සාමාන්‍ය කොළඹ ඉස්කෝලේ හැම එකකටම වගේ කැමරාවක් කියමුදී සුළු පදයක්. කැමරා එකක් නෙවෙයි කැමරා දෙක තුනක් වුණත් තියෙනවා. හැබැයි කමට ඒ දේ හරි අඩුයි. කැමරාවක් කියන දේ එතකොට
කියන්නේ මේ වීඩියෝ තාක්ෂණයේ කැමරාවකින්ද ඒගොල්ලෝ අර ස්පර්ශ කරලා ලුක් ඇන්ඩ් ෆීල් එක ගන්න ඒගොල්ලොන්ට අවස්ථාවක් නැහැ. අපේ ඉස්කෝලේ විදිහට මටත් ඒ වගේ අවස්ථාවක් තිබ්බේ නැහැ. නමුත් ජාතික ධර්ම සේවා සභාව මගේ ගමට ආපු වෙලාව මම මේ දැක්ක දේෙන් මම මේ දෙයට ආස කරා. සමහර විට අපි මේ කරන්න යන වැඩේ මේ රේඩියෝ එක ආරම්භයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඡායාරූපයේ දෙන එක්කෙනෙක්ගෙන් මේ දෙන වැඩෙන් සමහර විට අනාගතේ කැමරමන් කෙනෙක්, DOP කෙනෙක් හොඳ මාධ්‍ය තුල හොඳ පෞරුෂයක් ගොඩනගන්න හැකි වේවි. ඒ ශක්තිය අපිට දෙන්න පුළුවන් වේවි කියන අදහස මගේ හිතක් තියෙනවා, හිතුලක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඉන්න ඕගොල්ලොත් ඒ විදිහට දුෂ්කර ගමන් මාර්ග ඔස්සේ ඇවිල්ලා ඇති. ඉතින් මේ එකම මේ concept එකත් එක්ක මේ සංකල්පයත් එක්කම ඔබට නැවතත් අපි සභාව විවෘත කරනවා. ඔබේ අදහස මේ සම්බන්ධයෙන් විවෘත කරන්න සහ ඔබගේ අදහස් සහ යෝජනා මේ concept එක හොඳයිද එහෙම නැත්නම් ඔබට ඊට වඩා තවත් ඒකට එකතු කරන්න තියෙනවද නැත්නම් වෙනස් විදිහේ අදහස් තියෙනවද මේ සියලු දේවල් වලට ඔබට අවස්ථාව දෙමින් නැවතත් සභාව ඔබට අදහස් සහ යෝජනා ලබා දෙන්නට විවෘත කර සිටිනවා. සුබ දවසක්. ස්තුතියි හැම දිනකටම. ඉතින් මේනක මාත් එක්ක කතා කරපු විදිහට 1000කට ආසන්න සංඛ්‍යාවක් මේ පාඨමාලාවෙන් බිහි වෙලා තියෙනවා. ඒ වගේමයි අද වෙනකොට මේ ෆවුන්ඩේෂන් එකත් එක්ක 450ක් 500කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා තියෙනවා. සුවිශේෂීම කාරණාව ඒක නෙමෙයි මම හිතන්නේ. දැනට ලංකාවේ සියලු මාධ්‍ය ආයතනවල ප්‍රධාන රූප ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය ඉඳලා සියලු මාධ්‍ය ආයතනවල ඉහළම තනතුරු හොබවන ජ්‍යෙෂ්ඨයන් වැඩිපුරම පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නේ අපේ මේ පාඨමාලාව හදාරපු ශිෂ්‍යයන් අතරින්. ඒ වගේම තමයි පෞද්ගලික නාලිකා සහ ප්‍රයිවට් ප්‍රොඩක්ෂන් හවුස් වල සෑහෙනම පිරිසක් වැඩ කරන සෑහෙන පිරිසක් ඉන්නේ මේ පාඨමාලාව හැදෑරු කණ්ඩායමක් විදියට, ශිෂ්‍ය විදියට, ආදි විද්‍යාර්ථයන් විදියට. ඉතින් අපිට මම හිතන්නේ ලොකුම ශක්තියක් ඒක. අපි කොහෙ ගියත් අපේ ආදි ශිෂ්‍යයෙක් අපිට ඉන්නවා, අපේ යාළුවෙක් ඉන්නවා, මිත්‍රයෙක් ඉන්නවා. ඒ හින්දා මේක සුවිශේෂීම පාඨමාලාවක්. ඉතින් මේක පාඨමාලාව හදාරන්න අවස්ථාව ලබා ගැනීමම සුවිශේෂී අත්දැකීමක්. ඉතින් එහෙම එකතු වෙච්ච කණ්ඩායමක ශක්තිය ඔයගලන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලංකාව පුරා මේ ශක්තිය විහිදලා තියෙනවා. ලංකාව විතරක් නෙමෙයි විදේශයන් වලත් එහෙමයි. විදේශයන් වලත් මම දන්න විදිහට කීප දෙනෙක් රැකියාව කරනවා. ඉතින් එහෙම සංවිධානාත්මක සහ පිළිගත් ක්‍රමවේදයන් යටතේ අධ්‍යාපනික නියාමනයන් යටතේ පවත්වන පාඨමාලාවක් මේක. ඉතින් එහෙම පාඨමාලාවක් තුළින් බිහිවෙච්ච අපිට මං හිතන්නේ මේනකගේ පරමාර්ථයත් එක්ක ලොකු වැඩ කොටසක් ඉදිරි අනාගතයේ දුව දරුවන් වෙනුවෙන්, අපේ සහෝදරයන් වෙනුවෙන්, මේ රට වෙනුවෙන් යමක් කරන්න පුළුවන් කියන හැඟීම අපිට අතට තියෙනවා මං හිතන්නේ. අපි මේක කලින් ඉගෙන කතා වෙලා තියෙනවා. අපිට අපේ කාල වේලාව අනුව මම හිතන්නේ කාල වේලාව ලැබෙයි අපිට ඉස්සරහට වැඩි කාලයක් නැහැ අපිට දැන් අසාව කරන ඒ හින්දා අපිට අර ඕගොල්ලන්ගේ ඒ යන්නේ තියෙන ගමනට යන්න තියෙන ශක්තියක් වෙන්න පුළුවන් වෙයි ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙලා. මොකද අපි කැමති මේ ලංකාව පුරාම නිස්කෝ වීඩියෝ පාඨමාලාවේ නම කියවෙනවනම් අපි නිස්කෝ වීඩියෝ දුවා දරුවන් අපි එක පවුලක් කියලා කියනවනම් මම මේක අපිට ලොකු ශක්තියක් වෙනවා. මම චන්දර සමීරත්න පළවෙනි කණ්ඩායමේ කෙනෙක් පළවෙනි 1988 ආරම්භක කණ්ඩායමේ කෙනෙක්. එහෙනම් නේද මම කිව්වේ? ඔව් අපිට ඔබතුමාට මම දැනට ජීවත් වෙන්නේ ප්‍රංශයේ. නමුත් මම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ වැඩසටහන් දක්වා ආවා. බැඳුනේ නිෂ්පාදන සහකාරවරයෙක් විදිහට. ඊට අමතරව නිස්කෝ වීඩියෝයේ සංස්කරණ ශිල්පියෙක් විදිහට මම කටයුතු කළා. මේ විතර තමයි මම රූපවාහිනියට සම්බන්ධ වුණේ 1990. හරි. දැන් බොහොම සන්තෝෂයි මේ අවස්ථාව උදාවීම සම්බන්ධයෙන්. මගේ පොඩි යෝජනා දෙකක් තියෙනවා. එකක් තමයි මේ මම කාලයක් නිස්කෝ වීඩියෝ පාඨමාලාවේ ආචාර්යවරයෙක් විදිහටත් කටයුතු කළා. පෝස්ට් ප්‍රොඩක්ෂන් ඇස්පෙක්ට්ස් කියන මාතෘකාව යටතේ මම ඉගෙනුවා. ඊට අමතරව ඔබ සියලු දෙනාගේම බොහෝ පසුකාලීන බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්න පත්‍ර අධීක්ෂණය කළේ NVQ level එක ආවට පස්සේ මම ඒ ප්‍රශ්න පත්‍ර අධීක්ෂණය කරනකොට දුටුව දේවල් සහ මේ පාඨමාලාවට වෙන්නපු දේවල් සම්බන්ධයෙන් මට බොහොම අත්දැකීම් තියෙනවා. මම මේ කණ්ඩායම එකතු වීම තුළ යෝජනාවක් කරනවා. මේ ශාස්ත්‍රය, මේ ටෙලිවිෂන් ශාස්ත්‍රයේ එක හැමදාම අප්ඩේට් වෙන ශාස්ත්‍රයක්. එතකොට මේ පාඨමාලාවට විවිධ විද්‍යාර්ථීන් එනවා. එතකොට ඔවුනුත් මේ
මේ ගෲප් එකට හෝ වෙන ගෲප් එකකට හරි සම්බන්ධ කරලා ඕන්ට මේ ඉන්න ප්‍රවීණ මේ අයගේ දැනුම අපිට මේ ශිල්පීන්ට දරුවන්ට ලබා දෙන්න පුළුවන් නවකයින්ට ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් සමහරට පුංචි වීඩියෝ ක්ලිප් එකකින් හරි එහෙම නැත්නම් පොඩි සටහනකින් හරි ඒක හරිම වැදගත්. ඊළඟට ඒක එතනින් සීමා වෙන්නේ නැතුව මේ නිස්කෝ වීඩියෝ විද්‍යාර්ථීන්ගේ Facebook page එකක් අපි පාවිච්චි කරන්න පුළුවන් නම් ආරම්භ කරන්න පුළුවන් නම් ලෝකයා ඒක වඩාත් වැදගත් කියලා හිතනවා. ඒකේ තව යටි අරමුණක් වෙනවා. මේ පාඨමාලාව තව ජනතාව අතර ප්‍රචලිත වෙන්න ඒක අවස්ථාවක් වෙන්න පුළුවන්. මගේ නම අසංක දිනේෂ්. 1988 වසරේ සමස්ත සභාවේ වෙන පාට පටන් ගත්ත වීඩියෝ මේක කියන්නේ රූපවාහිනී අභ්‍යාසාවතරයක් ඇටියට ජපානයෙන් ලබා දුන්න මේ මෙතන සංකීර්ණය අධ්‍යාපන පාසුවම් සියල්ලත් එක්ක සමස්ත සභාවේ අපිට උගන්වපු ගුරුවරු පළවෙනි පාඩම තමයි ඉගෙනීම පටන් ගත්තේ. ඒගොල්ලෝ අපිත් එක්ක together learning and teaching ගියේ අලුත් තාක්ෂණයත් එක්ක අපි පටන් ගන්නකොට අපිට තිබ්බ YouTube කැමරා මේ editing තිබ්බා. අපිට ආයතන ලංකාවේ වලින් slow motion setup එක හම්බුනේ ජාතික තරුණ සභාවට තමයි. ඒක රූපවාහිනියටවත් තිබ්බේ නැහැ. ඒක ලොකු අත්දැකීමක්. ඒකවල 30 හිටියා අපේ තාක්ෂණ ඉහළම එකේ නානකස හිටියා. අපි පළවෙනිට එනකොට මේ බඩු පාවිච්චි කරගෙන තිබෙන පොලිතින් තව කරලා තිබ්බේ. ඒකවල 30 නානකසලා බිම ඉඳගෙන මේව සෙටප් කරන පටන් ගන්න. අපි ඉගෙන පස්සේ ආයතන මේ තරුණ සභාවෙම අපි යොමු කරා එක ආයතන වලට මාව යොමු කරා සැලසෙන ආයතන. අතරම තරුණ සභාවෙන්ද අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සාමූහික වැඩ කරන්නේ කොහොමද? තාක්ෂණයත් එක්ක යන්නේ කොහොමද? දුෂ්කර දේවල් වලට මුහුණ දෙන්නේ කොහොමද? අපි කියන්නේ 88 එහෙම ඇත්තටම හරි දුෂ්කර කාලයක්. තරුණ සභාව හින්දා ගොඩක් මාධ්‍යයට ආපු අය ඉන්නවා. ඒ කියන්නේ මෙහින් ඉගෙනගෙන හැම ශ්‍රේෂ්ඨයෙක්ම වැඩ කරන අය ඉන්නවා. ඒ කියන්නේ හැම අංශයකම මම හිතන්නේ ඉහළ තනතුරු වල ඉන්න දැනට ඉන්න අය ගොඩක් අය තරුණ සභාවෙන් ඉගෙනගෙන ගියා. ඒක ඇත්තටම අපිට ලොකු සතුටක්. අපි සුබපතන හැමෝටම ඉස්සරහට යන්න නව තාක්ෂණයත් එක්ක අපිට පුළුවන් දෙයක් තියෙනවා. අපි ඒ සම්බන්ධව අපේ සහයෝගය ලබා දෙන්න කැමතියි. මම උදේනි අල්විස් 89 දෙවනි පාඨමාලාවට තමයි මම සම්බන්ධ වුණේ. ඒ කියන්නේ 88 ඉඳලා ගන්නවා නම් තුන්වෙනි බැච් එක. 88 පළවෙනි බැච් එක 89 පළවෙනි බැච් එක ජනවාරි ඉඳලා ජූනි මේ වෙනකන් ජූනි ඉඳලා දෙසැම්බර් වෙනකන් තමයි මම පාඨමාලාව හදාගන්නේ. ඇත්තටම මම පාඨමාලාව හදාරන්න ආවේ අර මේ මල්ලි කිව්වා වගේ 88 පළවෙනි බැච් එකේ අවසාන නිෂ්පාදනය පරාක්‍රම නිරාල මහත්මයා කරේ. මමත් අජිත් ලොකුගේ ශ්‍රීරන්ත ප්‍රේමවර්ධන කුමාර දහනායකත් අපි 4 දෙනා ආවේ මේකේ රංගපාන්න. ඒ ප්‍රොඩක්ෂන් එකේ රංගපාන්න ආවේ. ඒ රංගපාන්න ඇවිල්ලා මම දැක්කා සුදු ඇඳගෙන කොල්ලෝ කැමරා කරේ තියන එහෙ දුවනවා මෙහෙ දුවනවා. විශේෂයෙන් මට මතක දෙන්නේ එකා කෙනත් කියලා කොල්ලෝ. ඒක දැකලා මට අවශ්‍ය තුනයි ඉගෙන ගන්න. හැබැයි මම එනකොට තරුණ සභාවට සම්බන්ධයි නාට්‍ය පැත්තෙන්. මොකද යවුණ සම්මාන මේ වල සම්බන්ධ වෙලා හිටියා. මේ බිල්ඩින් එක තිබුණේ නැහැ. මම තරුණ සභාවත් එක්ක සම්බන්ධ වෙනකොට අර පිටිපස්සේ තියෙන දකින්න ඇති පිටිපස්සේ තියෙන පල්ලෙහා පේලියක් ඔන්න ඔය ටිකයි. ඊටත් ඉස්සෙල්ලා තිබුණේ ඩේවිඩ් ප්ලේස් එකේ වැල්ලවත්තේ. ඒතකොට ඒ කාලේ තරුණ සභාවට සම්බන්ධයි. මේක කියවට වයසත් අහු වෙනවා. ඒක වයස නැහැ. ඒකට හිටියද? කොහොමුණත් මේ ඒ ආසාවට තමයි මම මේක ඉගෙන ගන්න ආවේ. ඇත්තටම මෙතන ඒ තාක්ෂණ දැනුමට එහා ගිය දැනුමක් තියෙන ගුරුවරු මෙතන හිටියා. ඒ අයගෙන් මේ තාක්ෂණය විතරක් නෙමෙයි මෙතන මේක රූපවාහිනිය කියන එක අපිට අලුත් මාධ්‍යයක් වෙනකොට ඒක විතරක් නෙමෙයි අනිත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සමහර ගුරුවරු අපේ අතර නැහැ. ඇත්තටම මේ කට්ටිය මේ පාඨමාලාවේදී සර් කියලා කතා කරාට මට හැමතිස්සම බයිනවා. මොකද ඊට කලින් අපි මචං ලෙවලා හිටියේ. මොකද මෙතන වැඩ වලට ඇවිල්ලා යවුණ සම්මානවලට ඇවිල්ලා අඳුරගෙන කතා බහ කරලා මචං කියලා කතා කරලා පාඨමාලාවේ සර් කිව්වහම කැන්ටිමට කියලා බයිනවා. එහෙම තමයි තිබුණේ තත්ත්වෙ. හොත් ඒකේ විදිහටම අදටත් ඒ විදිහට තියෙනවා ඒක. ඉතින් ඇත්තටම ඒ අපි ලැබපු දැනුම මම ඡායාරූප ශිල්පියෙක් විදිහට තමයි මෙහාට සම්බන්ධ වුණේ. මට මේක ඉගෙන ගන්න තිබුණ ඕනක් තිබුණා.
හැබැයි ඊට පස්සේ මම පොඩි වීඩියෝ වැඩ කීපයක් කරා. නමුත් මගේ මේ පැත්ත නෙමෙයි මම රංගන ශිල්පියෙක් විදිහට ඒ කාලෙත් දිගටම ගියා. කී වචන කීපයක් කතා කරන්න මාව ඇහෙනවද පේනවද? ඔව් අපිට ඔබ හොඳින් ඇහෙනවා සහ පේනවා. හොඳයි. බොහොම සන්තෝෂයි අද මේ දවස ගැන. මට මං ඉන්න රටේ වෙලාව නම් දැන් 12ට විනාඩි 3යි. ඇත්තට මේ ආසාව නිසා තමයි මේ හෙට උදේ වැටෙන්නත් තියෙනවා. මේකේ නිදි මරාගෙන මේ බලන්නේ. ඉතින් පරණ මිත්‍රයෝ කීප දෙනෙක් එක්ක හුඟක් සන්තෝෂයි. හොඳයි. මුලින්ම ස්තුතිවන්ත වෙනවා හුඟක්ම මේ අද මේ එකමුතුව සංවිධානය කරපු මම හිතන්නේ මම නමින් දන්නේ මේනක සහ ඔය දැන් පාඨමාලාවල සම්බන්ධ වෙලා මේ වැඩසටහන මෙයවන අපේ දූතරු. ඇත්තෙන්ම මේක මේ වෙනකොට කතා කරපු හැමදෙනාම කිව්ව එක දෙයක් තමයි අපිට මේ ශ්‍රී ලංකාවට මේ වීඩියෝ තාක්ෂණය ආව මුල් වකවානුවේ ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ. රූපවාහිනිය ඉගෙනීමේ රූපවාහිනියට බැඳෙන සේවකයින්ට අලුත් අයට. නමුත් ඒ රූපවාහිනිය පිට අධ්‍යාපනය ලබන තියෙච්ච එකම ආයතනය මේක. ඇත්තෙන්ම දැන් මම මේක ඉගෙන ගන්න අප්‍රේණ කණ්ඩායමට බැඳෙන්න ඉස්සෙල්ලා මම ඡායාරූප ශාස්ත්‍රයේ මම දුර ගිහිල්ලා හිටියේ වෙනකොට වීඩියෝ තාක්ෂණය ඇවිල්ලා තිබුණා. හැබැයි ඉගෙන ගත්තේ නැති හුඟ දෙනෙක් තමයි කැමරාව අතට ගත්තේ. වෙඩින්ග්ස් වලදී හම්බ වෙනවා. ඒ අය කිසි ඉවබ්බාවක් නැතුව සංගායන එක ගහනවා. ෆොටෝග්‍රැෆර්ට වැඩ කරන්න විදියක් නැහැ. ඒගොල්ලෝ කෝඩිනේට් කරන්නේ නැහැ. ඔය ප්‍රශ්න ඒ වකවානුවේ මම අත්විඳා. ඊපස්සේ මට හිතුණා මේක මෙහෙම හරියන්නේ නැහැ. මේක හරියට ඉගෙන ගන්න ඕනේ. තැනක් හොයාගෙන යනකොට තිබිච්ච එකම තැන මෙතන. ඇත්තටම උදේනි කිව්වා වගේ ඒ කාලේ තිස්සස උකුල් ගණන්කාර මේ අය සහ ඒ මුල් වකවානුවේ හිටියේ පණපිටිය ප්‍රියන්ත මේ අය ඒ අයත් ඇත්තටම මේ තාක්ෂණ ශාස්ත්‍රයට අලුත් ඒ වෙනකොට. ඉතින් අපි හුඟක් වෙලාවට හවසට සාකච්ඡා කරනවා ඔය කැන්ටින් එකක් තිබුණා උඩ. ඕකේ වට වෙලා අපි ගෙවල් වලට යන්නේ නැහැ. අපි ඕකේ සාකච්ඡා කරනවා දැනුම එකතු කරගන්නවා බෙදාගන්න. අන්තර්ජාලය කියලා එකක් තිබුණේ නැහැ. එතකොට ඩිජිටල් ෆෝන්ස් තිබුණේ නැහැ. අපිට හුඟක් ඒ වගේ දැනීම ලබා ගන්න තියෙච්ච අවස්ථා හුඟක් හිර වෙලා තියෙච්ච හුඟක් වෙලාවට ලයිබ්‍රරි එකේ පොතක් බලලා එහෙම නැත්නම් කොහෙන් හරි දැනීමක් හොයාගෙන අපි සාකච්ඡා කරලා තමයි දැනුම වර්ධනය කරගත්තේ. ඉතින් ඒක හරි සුන්දර කාලයක්. අපි උදේ ගෙවල් වලින් ආවට පස්සේ නැවත හුඟක් වෙලාවට අපි මේකට තියෙන ආසාව නිසා අපි ওই එඩිටින් රූම් එකේ එළියට බහින්නේ නැහැ. අනික ඒකේ සුවඳ ජපානින් ආව අලුත්ම බඩු ඕකට යනකොට නිකන් දේවාලයට යනවා වගේ ඔක සෙරෙප්පු ගලවලා තියලා ගියාම ඕකේ තියෙන සුවඳට ඕක නිකන් ඇලිලා ඉන්නවා වගේ අලුත් තාක්ෂණයක් අලුත් දේවල් ඉගෙන ගන්නවා මේක පරීක්ෂා කරන්න ආසයි මේ ඉතින් ඕකේ හරි සුන්දරත්වයක් තියෙනවා. ඉතින් අපි හුඟක් වෙලාවට ඕක හුඟක් රැ වෙනකම් තියෙන දවස් තියෙනවා මොන හරි තිබුණා. ඉතින් නමුත් අද වෙනකොට මේ හැම දෙයක්ම ලෝකේ තාක්ෂණය දියුණු වෙලා ඩිජිටල් කරන්නට ඇවිල්ලා අපි අලුත් උපකරණ පාවිච්චි කරන හැමදේම පහසුයි. ඉතින් මේ තත්ත්වය එක්කම මේ ආයතනයේ මගෙන් සපයන සේවය ඇත්තටම අදට දහසකට වැඩි කණ්ඩායමක් මේකෙන් පිට වෙලා ඉන්නවා කියන්නේම ඉතාමත්ම සන්තෝෂයි. මම චන්ද කරුණාරත්න මම 2000 පළවෙනි බැච් එකේ දැකීම සත්‍ය කට්ටියම මම හිතන්නේ මේක හොඳම වැඩක්. ටිකක් බලක් වුණා මේක පටන් ගන්න. ඒකම මෙතන දැන් අපේ ශාස්ත්‍රයේ ඉන්නවා ගොඩක් ප්‍රවීණ කට්ටිය. එක එක ප්ලැට්ෆෝම් වල වැඩ කරන කට්ටිය. මම හිතන්නේ අපේ දැනට වැඩ කරගෙන යන කට්ටියගේ ඒක වැඩ කරගෙන යන කට්ටියගේ දැනුම වර්ධනය කරන්න අර දෙන්නම කතා කරා. ඒගොල්ලන් කියපු විදිහට ඒගොල්ලන්ගේ දැනුම අපි අතරේ ෂෙයා කරගන්නත් ඒක හොඳ අවස්ථාවක් කියලා මට හිතෙනවා. ලොකුට කතා කරන්න දෙයක් නැහැ. ඒ අදහස තමයි මගේ තියෙන්නේ. ස්තුතියි ඔක්කොටම. අනිත් එක මේ හැම පොඩි ළමයි YouTube channel කරන කාලේ මම දැන් දැකලා යනවා YouTube එකේ නිස්කෝ වීඩියෝ YouTube channel එක. නේද? මම හිතන්නේ නැහැ නේද? තියෙනවා නම් ඒක මීට වඩා තව පරණ channel එකක්
ඔය කරන හැම එකම මේකට අප්ලෝඩ් කරන්න පුළුවන් එක සහ ප්‍රචලිත වෙනවා. අයිබන් සියලුම දෙනාට මම වරුණ කරුණාරත්න සිරස ටීවී එකේ ජ්‍යෙෂ්ඨ කල්පනාකාරවරයෙක් විදිහට දැනට සේවය කරනවා. ඇත්තටම මට එතෙන් එන්න හම්බුනේ මේක තමයි තැන. ඉතින් අර ඒ කාලේ උණ තිබ්බනේ ටීවී උණ රංගපාන්න. එතකොට ඒ වගේ අර උදිනේ කිව්වා වගේ මේ රංගපාන්න ආසාව තිබිලා රංගපාන්න ගිහිල්ලා වැඩේ මේ අමාරුයි කරගන්න ටෙක්නිකල් දන්නේ නැතුව. ඊට පස්සේ මොකද කරන්නේ ටෙක්නිකල් පාර්ට් එක ඉගෙන ගන්න තමයි ආවේ යූත් එකට. එතකොට යූත් එකට ඇවිල්ලා එතන ඉගෙන ගත්තා. මම 96 ෆස්ට් බැච් එකේ ඊට පස්සේ ඒක කරාට පස්සේ මට වාසනාව හම්බුණා 96 දෙවෙනි බැච් එකට සහ 97 පළවෙනි බැච් එකට නේ. පළවෙනි බැච් එකට ඩිමෝ විදියට වැඩ කරා. ඉතින් ඒකෙදි මම මගේ අනිත් සහෝදරවරුන්ට ඩිමෝ විදියට වැඩ කරනකොට මම තවත් ඉගෙන ගත්තා. හුඟක් මේ කාලේදී මම වැඩ කරන ආයතනයේට යම් කිසි කෙනෙක් ගන්න වුණාම අපේ assistant producer කෙනෙක්, production assistant කෙනෙක් ඒ වගේ වුණාම මම youth එකට කතා කරනවා. ඇයි youth එකකින් නම් අවුලක් නැහැ. youth එකකින් නම් වැඩේ ගොඩ දානවා කියලා තමයි තිබ්බේ. ඒක මොකද අපේ කාලේ අපි පට්ට විදියට කට්ට කාලා ඒක ඉගෙන ගත්තා. එතකොට මේ ඉගෙන ගත්ත දේවල් අපි දන්නවා මේක කොහොමද ඇප්ලයි කරන්න ඕනේ කියලා. youth එකේ අපි ඉගෙන ගන්න කාලේ අපිට හරියට කියලා දුන්නා. තිස්ස සර් හිටියා, පනාවිටිය සර් හිටියා, ඉතින් සර් හිටියා. ඒකට හසලයි කියලා මේ කවුද චන්දන සර්, ප්‍රියන්ත සර්. එතකොට එයාලා අපිට මේවා ඉගෙනනවා. එතකොට මේ ඉගෙනීම අපි අරගෙන අපි ඒකෙන් ආවුඩට අපි කැමති දැන් youth කියපුවාම වෙන එකක් නෙමෙයි. දැන් මට ඇත්තටම මගේ මේ ගෝස් පම්ප්ස් එනවා. ඒ කියන්නේ මේ දැන් වැඩ ගොඩක් තියාගෙන මේක මෙහෙම දැන් මේනක දැම්මට පස්සේ මං කිව්වා මට පහට එන්න වෙන්නේ මම පහමාරට එන්නම් කියලා ආවේ දුවගෙන youth එක කියන එක අපේ ඇඟේ තියෙනවා. ඒකට මෙතන ඉගෙන ගත්තා කියන්නේ අපි මේ සබ්ජෙක්ට් එක විතරක් නෙමෙයි මෙතන අර සමාජයේ කොහොමද මූව් වෙන්නේ කොහොමද මේවා වෙන්නේ. දැන් අර කිව්වනේ මේ උදෑය කිව්වනේ හන්දේ කැන්ටින් එකට ගිහිල්ලා තමයි මේ සාකච්ඡා කරේ කියලා. අපි ඊට වඩා තව පොඩක් එහා පැත්තට ගිහිල්ලා සාකච්ඡා කරපු දේවල් තිබ්බා. ඉතින් ඒක ඔය ජයනෙත්ලා එහෙම අපි දන්නවා ඉතින්. එතකොට ඒ වගේම තමයි මේ බැඳීම් ඇති වෙන්නේ. එතකොට එහෙම කරලා මේක youth එකේ course එක අපිට අනිත් තැන් වලට වඩා උඩින් දෙන්න ඕනේ කියලායි මම හිතන්නේ. ඒ දේ කරන්න නම් අපි මෙතන අපිට දෙන්න පුළුවන් support එක අනිවාර්යයෙන්ම අපි දෙනවා. අපි අර මුලින් ඉඳලා අගට යනකම් මේ training එක අපි දෙමු. එතකොට මෙතනින් මෙහෙම train වුණාට පස්සේ අපි අතෙන්නත් ගිහිල්ලා අර වගේ කියපම දැන් එතකොට කොහොමද ස්ට්‍රක්චර් එක ඇතුලේ වැඩ කරන්නේ ඊට පස්සේ කොහොමද ඒකේ හයිරාකි ප්‍රෝග්‍රෑම් එක ෂූට් කරලා එඩිට් කරලා ඔන්නයා කරනකන් තියෙන මේ වගකීම ප්‍රොඩියුසර් කෙනෙක්ගේ තියෙන වගකීම දරා ගැනීම වගේ සියලුම දේවල් අපි මෙතන අයට ඒ ට්‍රේනින් එක දෙන්න ඕනේ කියලා මගේ අදහස. ඒක නිසා මම ඉතාමත් ආදරෙන් මේනකගෙන් සහ මේ හසල මහත්මයාගෙන් ඉල්ලීමක් කරනවා. අපි ඒ ට්‍රේනින් එක දෙමු. අපිට දෙන්න පුළුවන්. අපිට අපේ තියෙන අත්දැකීම් ෂෙයා කරගන්න ඔයාලට ඕන වෙලාවක තියෙනවා නම් අපිට කතා කරන්න අපි වෙලාවක් හදාගෙන ඇවිල්ලා ඒ දේ කරනවා. මේක ඇතුලේ කියන්නේ අපි youth එක ඇතුලේ අපේ කල්චර් එකක් තිබ්බා. අපි මාර විදිහට ආදරය කරා මේ youth එකට. අපි මාර විදිහට නිස්කෝ වීඩියෝ එකට ආදරය කරා. අපේ ගුරුවරුන්ට ආදරය කරා. ඒක ඇතුලේ අපේ කල්චර් එකක් හැදුනා. මම හිතන්නේ මේ කල්චර් එකත් එක්ක තමයි අපේ මේ දැන්ට ටෙලිවිෂන් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ඊට පස්සේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ඇඩ්වර්ටයිසින් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එහෙම සෑහෙන ලොකුම තැන්වල ඉන්නේ අපේ අයියලක. අපි ඉන්ඩස්ට්‍රි එකට ගියාපුවම අපිට ලොකු ශක්තියක් උනේ අපි අර පරණ දේවල් දැනගෙන ඇත්තටම බේසික්ස් දැනගෙන ඉන්ඩස්ට්‍රි එකට ආපු හින්දා අපිව කාටවත් වටන්න බැරි වුණා. සහ අපිට ඕනෙම දෙයකට ප්‍රතිඋත්තරයක් හොයාගන්න පුළුවන් වුණා. ප්‍රශ්නයක් ආපු වෙලාවකදී මොකද්ද මේකට සොලියුෂන් එක කියලා අපි අර බේසික්ස් කියන දේවල් දැනගෙන ඉන්නේ. ඒ වගේම තමයි අපිට අපිට කේරින් උදව් කරන්න. දැන් කොහොමත් අර පාඨමාලාවල් ගත්තම පාඨමාලා වෙන තැන් කීපයක පාඨමාලා කීපයක ඉගෙනීම් කටයුතු කරගෙන යන නිසා මම සමහර තැන්වලදී දකිනවා මේ තාක්ෂණයේ වෙනස් වීමත් එක්ක කොහොමද මේ අපේ නිස්කෝ වීඩියෝ පාඨමාලාවේ තිබ්බ
ඉගැන්වීම් කටයුතු වෙනස් වෙන එක ගැන මට ඇත්තටම අවබෝධය නැහැ. මට දැනලා තියෙන දෙයක් තමයි මේ අලුත් පරම්පරාව ඇතුලේ පොඩි මේකක් තියෙනවා අර අපේ ජොබ් එකට. එහෙමත් නැත්නම් අපේ මේ ඉන්ඩස්ට්‍රි එකට තියෙන මම කිය අර කල්චර් එකේ ගැවසිලා නැති ගතියක් අපේ තිබ්බ අර කලින් අපේ මෙහි යූත් එකේදී හිටපු කල්චර් එක ඇතුලේ අපි කොච්චර ආස වුණාද, කොච්චර අපේ ඉක්විප්මන්ට්ස් වලට අපි ගරු කරාද, ඒවා කොච්චර ආදරෙන් අපි පාවිච්චි කරාද. හැබැයි ඒ දේවල් මිස් වුණොත් එහෙම මං හිතන්නේ ඇත්තටම අර බේසික්ස් කියන දේවල් මිස් වුණාම අපිට ඇත්තටම අපේ ජොබ් එක එහෙම නැත්නම් ලයිෆ් එක අපේ තියෙන ආසාව නැති වෙනවා. ඉතින් මෙන්න මේ කාරණාත් එක්ක අපි බලමු කොහොමද අපේ මේ කියන අපේ මේ නිස්කෝ වීඩියෝ කෙනෙක් කොහොමද උඩ තැනකට ගේන්නේ